මල් පිපිලා මන්දාරමේ ඔබ හා මා බැඳුනා හද මඩලේ පිරුණා වචනින් පවසන්න බෑ ආදරේ. අයිබෝවන් හැමෝටම ඔන්න අදත් මගේ දවසේ පුංචි මතක ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ඇත්තටම හැම දවසක්ම විශේෂ දවස් නෙමෙයි. සමහර දවස් සාමාන්‍ය විදිහට ගෙදර වැඩ කරගෙන කෑමක් හදාගෙන ටවුන් එකට ගිහින් අපිට අවශ්‍ය වැඩ ටික කරගෙන තමයි ගෙවෙන්නේ. ඒත් මට හිතෙන්නේ ඒ සාමාන්‍ය දවස්වල තියෙන පුංචි මොහොතවල් තමයි පස්සේ ලස්සන මතක බවට පත්වෙන්නේ. ඉතින් අද දවසත් පටන් ගත්තේ ගෙදර වැඩ ටිකකින්. උදේම ගෙදර වටපිටාව ටිකක් පිරිසිදු කරගන්න හිතුවා. ගෙදර මිදුල අතු ගාලා අවට තිබුණ දේවල් ටිකක් පිළිවෙලට කරගත්තා. ගෙදර වටපිටාව පිරිසිදු කරගත්තම මට නම් හිතටත් හරිම සැනසීමක් දැනෙනවා. ඒ වගේම ගෙදර වැඩ කරන එක සමහර වෙලාවට මහන්සි වුණත් වැඩ ටික ඉවර කරලා පිරිසිදු තැනක් දැක්කමත් ඒ මහන්සියත් අමතක වෙනවා. ඉතින් ගෙදර වැඩ ටික ඉවර කරලා ඊළඟට මට හිතුනේ මොනා හරි රස දෙයක් හදාගන්න. අද කෑමට කොත්තු හදන්න තමයි තීරණය කළේ. කොත්තු කියන්නේ ගෙදර හදන්නත් පුළුවන් අපේ හැමෝම වගේ ආස කරන කෑමක්නේ. අවශ්‍ය දේවල් ටිකත් ලෑස්ති කරගෙන මගේ විදිහට කොත්තු එක හදාගන්න තමයි මන් දැන් යන්නේ. ඉතින් කෑම හදන වෙලාවත් මට නම් ඒකෙත් පොඩි රිලැක්සින් ටයිම් එකක් වගේ දැනෙනවා. කැමති මියුසික් එකක් අහගෙන හෙමින් කෑම හදන එකත් හරිම සතුටක්. ඉතින් කොත් එක හදලා ඉවරෙද්දි වෙද්දි නම් මාර සුවඳක් තමයි ආවේ. ඉතින් අන්තිමේට රසට ගන්න ලෑස්ති. කෑමත් කාලා ටිකක් විවේක ගන්න අතරේ සැප්තැම්බර් මාසයට කරන්න තියෙන දේවල් ටිකක් ගැනත් හිතුවා. ඉතින් මේ අගෝස්තු මාසනේ. ඉතින් මේ මාසෙත් ගෙවිලා ඉවර වෙන්න තව පොඩි දවස් කීපයයි තියෙන්නේ. අලුත් මාසයක් පටන් ගන්න කලින් මම කරන්න කැමති දෙයක් තමයි ඉස්සරහට කරන්න තියෙන දේවල් ටික ප්ලෑන් කරන එක. මොකද අපි ප්ලෑන් එකක් නැතුව දවස ගත කළොත් දවස් ඉවර වෙද්දී අපිට කරන්න ඕන දේවල් ගොඩක් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා සැප්තැම්බර් මාසයට මගේ වැඩ ටික YouTube වැඩ, ගෙදර වැඩ කරන්න තියෙන දේවල්, මටම වෙන් කරන්න ඕන වෙලාවල් වගේ දේවල් ටිකක් ලියාගෙන ප්ලෑන් කරගන්නවා. ප්ලෑනින් කියන්නේ අපේ ජීවිතේ හැමදේම හරියටම සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. සමහර දවස්වල අපි හිතපු විදිහට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් අපිට යන්න ඕන දිශාව හරි හැටි දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම ලොකු ගෝල්ස් විතරක් ප්ලෑන් කරනට වඩා දවසකට කරන්න පුළුවන් පුංචි දේවල් කිහිපයක් ලියාගන්න එක මට නම් ගොඩක් ප්‍රයෝජනවත්. අපි උදාහරණයක් විදිහට අද වීඩියෝ එකක් එඩිට් කරන්න, ගෙදර වැඩ ටිකක් කරන්න, විනාඩි 30ක් මට කැමති දෙයක් කරන්න වගේ පොඩි ගෝල්ස් දාගන්න පුළුවන්. එහෙම පුංචි දේවල් එකින් එක කරගෙන ගියාම මාසයේ අවසානයේ අපිට අපි ගැනම සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා අලුත් මාසයක් කියන්නේ කැලෙන්ඩර් එකේ තවත් මාසයක් පටන් ගන්න එක විතරක් නෙමෙයි. අපිට ආයෙත් පටන් ගන්න, අපේ ජීවිතේ ටිකක් පිළිවෙලට කරගන්න, අපේ ගෝල්ස් ගැන ආයෙත් හිතන්න ලැබෙන පුංචි අවස්ථාවක්. ඉතින් සැප්තැම්බර් මාසය මටත් හොඳ මාසයක් කරගන්න පුළුවන් විදිහට මගේ පුංචි ප්ලෑන් ටිකත් මම මෙහෙම ලියාගත්තා. ඉතින් ඔයාලත් අලුත් මාසයක් පටන් ගන්න කලින් කරන්න ඕන දේවල් 3ක් හෝ 4ක් විතර ලියාගෙන බලන්න. සමහර විට ඒ පුංචි ප්ලෑනින් එකෙන් ඔයාලගේ දවසත් ගොඩක් ලස්සනට වෙනස් වෙන්න පුළුවන්. සිඹිනා හැම සුසුමේ ඔබ හැංගී ඉන්නවා. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අපි මේ යන්න ලෑස්ති වෙන්නේ ටවුන් එක පැත්තේ පොඩි රෝන්දයක් දාලා එන්න.
ඉතින් ගෙදර ඉඳලා ටික වෙලාවකට හරි එළියට ගිහින් වටපිටාව බලන එකත් හොඳ වෙනසක්. ටවුන් එකට ගිහින් අවශ්‍ය වැඩ ටික කරගෙන පොඩි දේවල් ටිකක් බලලා ආපහු එන්න තමයි හිතුවේ. සමහර වෙලාවට අපිට ඕනේ ලොකු ට්‍රිප් එකක් යන්නම නෙවෙයි. මේ වගේ ටික වෙලාවකට එළියට ගිහින් ආපහු එන එකත් හිතට හොඳ රීෆ්‍රෙෂ් එකක් වෙනවා. ඉතින් ටවුන් එක පැත්තේ රෝන්දේ දාන්න මාත් එක්ක අද මගේ තනියට ආවේ මගේ මල්ලි. ඊට පස්සේ අද දවසේ මට තිබුණු තවත් පොඩි ප්ලෑන් එකක් තමයි සැලොන් එක පැත්තට යන එක. ගොඩක් දවස් ගෙදර වැඩත් එක්ක අපිට අපි වෙනුවෙන් පොඩි වෙලාවක්වත් වෙන් කරගන්න අමතක වෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපි වෙනුවෙන් පොඩි සෙල්ෆ් කෙයා ටයිම් එකක් ගන්න ඕනේ. සැලොන් එකට ගිහින් මගේ වැඩ ටික කරගෙන ටිකක් රිලැක්ස් වෙලා ආවා. ඇත්තටම සෙල්ෆ් කෙයා කියන්නේ ලොකු වියදමක් කරන එකම නෙවෙයි. පිරිසිදු වෙලා ඉන්න එක, හොඳට කාලා බීලා ඉන්න එක, ටිකක් විවේක ගන්න එක, කැමති දෙයක් කරන එක වගේ පුංචි දේවල් වලින් උනත් අපිට අපි ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. සමහර දවස් සතුටින් ගත වෙනවා, සමහර දවස් ටිකක් අමාරුයි. සමහර දවස් කිසිම විශේෂයක් නැතුව ගෙවිලා යනවා. ඒත් අපිට පුළුවන් ඒ සාමාන්‍ය දවස්වල පවා සතුට හොයාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.